අයිබෝවන් යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න අදත් මම ආවා ඔයාලට වැදගත් වෙන තවත් වීඩියෝ එකක් අරගෙන. ඔයාලා මගෙන් ඉල්ලුවානේ මේ බෑග් එක මහන විදිය කියලා දෙන්න කියලා. ඔන්න බෑග් එක මහන්න හදන්නේ. ඉක්මනින් බලමු බෑග් එක හදාගන්නේ කොහොමද කියලා. බ්ලොක් එක හදාගන්න බිසිල් බෝඩ් එකක් හරි ඉරිලා නැති පරණ ෆයිල් කවර ටිකක් හරි අපිට හොයාගන්න පුළුවන්. ඔයාලට ලේසි වෙන්න මම ෆයිල් කවර වලින්ම බ්ලොක් ටික හදන්නම්. ෆයිල් කවරය දෙකට නමලා එක පැත්තකට අඟල් 9ක් එන විදිහට මෙන්න මේ විදිහට අරගෙන හරි මැද අඟල් 4.5ක් ලකුණු කරලා දෙපැත්තෙන් අඟල් 3 ගානේ ලකුණු කරගන්නවා. නැම පැත්තෙන් නැතිව අනික් පැත්තෙන් යට අඟල් 2ක් ලකුණු කරලා අඟල් 3 මාක් කරගත්ත තැනට රේඛාවක් ඇඳ ගන්නවා. මෙන්න මේ විදිහට මේ රේඛාව ඇඳගෙන අඟල් 3ක් ලකුණු කරන තැන ඉඳලා අඟල් 4.5ක් මාක් කරගත්ත තැනට මේ විදිහට රේඛාවකින් යා කර ගන්නවා. ඒ වගේම අනිත් පැත්තත් ඒ විදිහටම අඟල් 3 මාක් කරගත්ත තැනට මේ රේඛාවක් ඇඳලා අපි මේ හැඩේ ඇඳ ගන්න ඕන. මේ කොටස් එකින් එකට ඔයාලට මම කපලා පෙන්නනවා. ඒ නිසා ඔයාලට ගොඩක් පැහැදිලිව මේ බ්ලොක් ටික කපා ගන්න පුළුවන්. බ්ලොක් එකේ අනවශ්‍ය කොටස් මම මේ විදිහට ඉරි ඇඳලා පෙන්නනවා. ඔයාලා බ්ලොක් එක ඇඳගත්තට පස්සේ අනවශ්‍ය කොටස් ඒ ගමම කපලා අයින් කරගන්න. දැන් අපි බෑග් එකේ අඩිය කොටසේ බ්ලොක් එක හදාගමු. අඟල් 8ක් පළල අඟල් 12ක් උස ප්‍රමාණයට බෝඩ් කෑල්ලක් අරගෙන අඟල් 6ක් වෙන විදිහට දෙකට නමා ගන්න. හරි මැද ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්න. නැම්ම තියෙන තැනින් අඟල් 1.5ක් ලකුණු කරලා අනිත් කොනෙත් අඟල් 1ක් ලකුණු කරගෙන හරි මැද ලකුණු කළ තැනින් අඟල් 1.5ක් පහත් කරලා මේ විදිහට හැඩ කරලා කවාකාරව ඕවල් ෂේප් එකට බෑග් එකේ අඩිය කොටස ඇඳ ගන්න. අපි ඇඳගත්ත බ්ලොක් කොටස් දෙක කපා ගමු. ඩොට් රෙද්දෙන් එන හැඩ කොටස් දෙකේ බ්ලොක් එක අපි හදාගන්න හදන්නේ දැන්. අපි බලමු. ෆයිල් කවරය දෙකට නමාගෙන හරි මැද ලකුණු කරලා නැම පැත්තෙන් 3යි කාලකුත් අනිත් පැත්තෙන් 3යි කාලකුත් ලකුණු කර ගන්නවා. අපිට ඕන කරන හැඩේ හදාගන්නේ කොහොමද කියලා බලමු. මැද මාක් කරපු තැන 4.5 මාක් කරපු තැන ඉඳලා පහළට ආයෙත් අඟල් 4.5ක් මාක් කර ගන්න ඕනි. නැම්ම පැත්තෙන් අපි 3යි කාලක් මාක් කරානේ. එතන ඉඳන් අපි පහළට ආයෙමත් 4.5ක් ලකුණු කර ගන්න ඕනි. 4.5ක් මාක් කරගෙන එතන එන්නේ නැම පැත්තට. ඊට පස්සේ අනිත් පැත්තෙත් 3යි කාල මාක් කරලා අවසන් වුණු තැන ඉඳලා එතන පොඩ්ඩක් වෙනස් වෙනවා. 4යි කාලක් අඟල් 4යි කාලක් ලකුණු කර ගන්න ඕනි. අඟල් 4යි කාල මාක් කරලා අවසන් වෙන තැනින් අපි අඟල් 3 කාලක් ඇතුළට වෙන්න මාක් කරලා අපි අපේ හැඩය ඇඳ ගන්න ඕනි. අපි මාක් කරගත්ත තැන් මෙන්න මේ විදිහට රේඛාවකින් යා කර ගන්න ඕනි. රේඛාවකින් යා කරගෙන මේ විදිහට අපි හැඩය ඇඳ ගන්න ඕන. අපිට අනවශ්‍ය කොටස් ටික කපලා අයින් කරගන්න පුළුවන්. මේ අහන්නකෝ යාළුවනේ මම දාන වීඩියෝ වලට ඔයාලා කැමති නම් VP Dream Passion මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලා කියලා දෙන්න කියපු හැම ඇඳුමක්ම මහන විදිය ඉදිරි වීඩියෝ වලින් අරගෙන එන්නම්. හරි. ඔන්න අපි දැන් බ්ලොක් ඇඳලා කපාගෙන ඉවරයි. දැන් අපිට රෙදි කොටස් ටික කපා ගන්න තමයි තියෙන්නේ. බලමු දැන් අපි රෙදි කොටස් ටික කොහොමද හදාගන්නේ කියලා. ඔයාලට මේ මිමි වෙනස් කරගන්න පුළුවන් ඕන විදිහට අවශ්‍ය නම් වෙනස් කරන් බෑග් එක ලොකු පොඩි කරගන්න පුළුවන්. ඩොට් රෙද්දම අවශ්‍ය නැහැ. Tamanට කැමති නම් ඉරි රෙදි කොටසක් ලොකු ඩොට් තියෙන රෙදි කොටසක් එහෙම ගන්න පුළුවන්. නැත්තම් ඔය ඩොට් කොටස එන හැඩේ නැතුව වුණත් මේ බෑග් එක හදාගන්න පුළුවන්. මම මේ බෑග් එක මහන අමු රෙද්ද භාවිතා කරුවට අමු රෙදි වෙනුවට වෙනත් රෙදි වර්ගයක් ගන්න පුළුවන්. නිර්මාණයක් කරනකොට Tamanට කැමති ආස විදිහට කරගන්න මේ විදිහටම ඕනේ නෑ. වෙනස් විදිහකට නිර්මාණයක් කරන්න උත්සාහ කරන්න. මම පාට 3න් බ්ලොක් එක කපා ගත්තේ ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිසා. අපි ඉක්මනින්ම රෙදි කොටස් ටික කපා ගමු. නැම්මට කපාගත්ත මූලික බ්ලොක් කොටස අරගෙන රෙදි කොටස් දෙකක්, පැඩින් කොටස් දෙකක්, ලයිනින් කොටස් දෙකක් මේ බ්ලොක් එකෙන් කපා ගන්න. ඔන්න දැන් අපි බෑග් එකේ ඉදිරිපස පිටුපස කොටස් දෙකම කපාගෙන ඉවරයි. මුලින්ම අමු රෙදි කොටස, ඊට පස්සේ පැඩින් කොටස, ඊට පස්සේ ලයිනින් කොටස තියාගන්න.
අපි දැන් බෑග් එකේ අඩිය කොටස හදාගමු. ලයිනින් කොටස් 1යි, පැඩින් කොටස් 1යි, ඩොට් රෙදි කොටස් 1යි බෑග් එකේ අඩිය කොටසට අපි අරගන්න ඕනේ. බෑග් එකේ දෙපැත්තට අල්ලන හැඩපටි කොටස සඳහා ඩොට් රෙදි කොටස් දෙකක් කපා ගන්න. රෙදි කොටස් ටික එකතු කරගමු. අමු රෙදි කොටස හොඳ පිට පැත්තේ එළියටත් ඊට උඩින් පැඩින් කොටස ඇතුළටත් වන විදිහට තියලා ලයිනින් කොටස ඊට උඩින් තබා වටේට මහ ගන්න ඕනේ. බෑග් එකේ අඩිය කොටසට ඩොට් රෙද්දේ හොඳ පිට එළියටත් පැඩින් කොටස ඩොට් රෙද්දේ කන පිට පැත්තටත් වෙන විදිහට තියාගෙන ඊට උඩින් ලයිනින් ටැපටා කොටස තියාගෙන වටේට මහ ගන්න. මේ විදිහට අමු රෙද්දෙන්ම ඕගොල්ලන්ට කොටු හැඩයට බෑග් එකේ අඩිය හදා ගන්න පුළුවන්. ඩොට් කොටස හැඩේ කපාගත් කොටසින් බෑග් එකේ හොඳ පිට පැත්තට තියලා මහ ගන්න. ඩොට් රෙද්දෙන් ගත්ත කොටස හොඳ පිට උඩ පැත්තට තියෙන්න ඕනේ. මේ විදිහට අපි කට වටේ මහගෙන යමු. ඩොට් කොටස බෑග් එකේ ඇරෙන මෙහෙන පැත්තට තියලා දෙපැත්තෙන්ම ඉදිරිපස පිටපස කොටස් දෙකටම මේ විදිහට මහ ගන්න ඕනේ. අපි මුලින්ම කපාගත්ත මූලික පතර කොටසට තමයි මේ රෙදි කොටස පැඩින් ලයිනින් කොටස අල්ලපු කොටස තමයි මේ ඩොට් රෙද්ද අල්ලන්නේ. අපි මේ විදිහට ඩොට් කොටස් දෙකම කපාගත්ත කොටස් දෙකම අපි බෑග් එකේ ඉදිරිපස පිටපස කොටස් දෙකට මේ විදිහට අල්ල ගන්න ඕනේ. ඔයාලා මේ බෑග් එක මහන්න උත්සාහ කරන්න. ඇත්තෙම මේ බ්ලොක් ටික කපාගෙන බෑග් කොටස් ටික කපාගෙන ඉවර කරගත්තාම විනාඩි 20ක්වත් යන්නේ නැහැ ඔයගොල්ලන්ට මේ බෑග් එක මහ ගන්න. මෙතනදී ඔයාලට තනි පාට රෙදි කොටසක් කපා ගන්න පුළුවන්. තනි කළු රෙදි කොටසක් අල්ල ගන්න පුළුවන්. බෑග් එකේ කටවටේ කොටස අපි දෙපැත්තෙන් මහගෙන ඉවරයි. දැන් අපි යට කොටස කොහොමද මහන්නේ කියලා බලමු. අඟල් කාලක් ඇතුළට වෙන නමලා ඒක අපි ඒ හැඩි ඒ ගානටම අරවගෙන මහගෙන යමු. කොටස් දෙකේම ඩොට් රෙදි කොටස මහගෙන ඉවරයි. මේ විදිහට තමයි එන්නේ අපි මහගත්තාම. මේ තියෙන කන පිට පැත්ත බෑග් එකේ අඩිය කොටස මහනකොට දිග අතට තියලා දෙපැත්තෙන් කට් මාක් දාගන්න. ඒ වගේම දෙකට නමලා ඒ දෙපැත්තෙත් කට් මාක් දාගන්න. බෑග් කොටස් දෙකෙත් ඒ විදිහටම දෙකට නමලා කට් මාක් දාගන්න ඕනේ. අපි මේ විදිහට කට් මාක් දාගෙන බෑග් එකේ අඩිය අල්ලගන්න තැනට අපි එහෙමම කට් මාක් දෙක එකතු කරගෙන ඒ විදිහට මහ ගන්න ඕනේ. පොඩි ටැග් එකක් දාගමු අපි. මේ විදිහට අපි කට් මාක් හතරෙන් ටැග් කරගෙන එහෙම වෙන්නේ නැති වෙන්න අල්ලගමු. මේ විදිහට කොටස් දෙකම එකට තියාගෙන කන පිට පැත්තෙන් දෙපැත්ත අංශ දෙක මහ ගන්න. ඔයාලට පැහැදිලිව ලේසිම විදිහට කියලා දෙන්න ඕන නිසා වීඩියෝ එක ටිකක් දික් වුණා. බෑග් එකේ කොටස් දෙකම කන පිට පැත්තට හරවලා ඩොට් කොටස අවසන් වෙන තැනින් හරි ගානට කෙලින් තියාගෙන යට අඩිය කොටසට වෙනකම් මහගෙන යන්න ඕන. මෙන්න මේ විදිහට. හරියටම මහ ගන්න ඕන. එක කෙලින් තියාගන්න. මෙන්න මේ විදිහට මහගෙන යන්න. අපිට මේ විදිහට මහගත්තාම අඩිය කොටස අල්ලගන්න ගොඩාක් පහසු වෙනවා. ඒ වගේම රෙදි කොටස් දෙක හරි ගානට අංශ දෙකට මහ ගන්න පුළුවන්. ඔයාලා මේ බෑග් එක අනිවාර්යයෙන්ම මහනවා කියලා මම දන්නවා. මහලා බලන්නකෝ ගොඩක් හයිය ශක්තිමත් බෑග් එකක්. මහලා අලෙවි කරගන්නත් පුළුවන්. දෙපැත්තම අපි මේ විදිහට මහ ගන්න ඕනේ. දැන් බලන්න අපි මෙන්න මේ විදිහට මෙන්න මේ ටික අයින් කරලා මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා ඒ ටික මහන්නේ නැතිව අනිත් ටික ඔක්කොම මහගෙන දෙපැත්තම මේ විදිහට මහ ගන්න ඕනේ. මේ විදිහට මේක මහගෙන මෙන්න මේ අපි අඩිය කොටස මේ විදිහට අපේ කට් මාක් වලට තියලා ටැග් කරගන්නවා. ඊට කලින් අපිට පුංචි වැඩක් කරන්න තියෙනවා. අපි මහලා තියෙන මේ මැහුම් දාර දිගේ අපි මේ මැහුම පේන්නේ නැති වෙන්න අපිට බයස් පටි වලින් මේක ලස්සනට වටේම මහ ගන්න ඕන. අපි සම්පූර්ණයෙන් මේ අපේ මැහුම් පේන්නේ නැති වෙන්න අපි බයස් පටි වලින් වටේට මහගමු. බෑග් එකේ අඩිය කොටස අපි ටැග් කරලා ඔහොමම තියාගන්නවා. තියාගෙන ඉවරලා අපි වටේටම අපි බයස් පටි වලින් මේ ඔක්කොම අපේ මේ මැහුම් පේන්නේ නැති වෙන්න මහගෙන යනවා. අපි දැන් මේ කට් මාක් වලින් ටැග් කරගෙන ඉවර වෙලා වටේ බෑග් එක වටේ
අඩිය කටවටේ මහගමු. මේ මහගෙන ඉවර වෙලා තමයි අපි අපේ සයිඩ් දෙක දෙපැත්තෙන් අපිට බයස් පටි අල්ල ගන්න ඕනේ. අපි වටේ අඩිය මහල ඉවරුණා කියලා අපිට අඩියට නෙමෙයි අපි මුලින්ම මේ බයස් පටි අල්ලගන්නේ. අපේ දෙපැත්තේ මූට්ටු දෙක තමයි වැහෙන්න තමයි ඉස්සලාම බයස් පටි අල්ලගන්නේ. මම රතු පාටින් තමයි බයස් පටි කපා ගන්නේ. ඔයගලන්ට කැමති පාටකින් බයස් පටි කපා ගන්න පුළුවන්. බෑග් එකේ පාටටම කපා ගන්නත් පුළුවන්. ඔයාලා බයස් පටි කපා ගන්න හැටි දන්නවා ඇති කියලා මම හිතනවා. බයස් පටි කපාගෙන Tamanට ඕන කරන මහතට ඒක හොඳට තියලා ඇතුළට තියලා අයන් කරගන්න. කාල ඇතුළට වෙන විදිහට තියලා අපිට ඕන ප්‍රමාණයට අඟල් භාගයකට වගේ නැමෙන්න ඒක හරියට අයන් කරගෙන හදාගන්න. එතකොට ගොඩක් ලේසි මේ පටිය අල්ලගෙන යන්න. මේ විදිහට අපි හැම ධාරයක් වටේම මහලිවර ධාරයක් වටේම මේ විදිහට පටි අල්ලගෙන යන්න ඕන. බයිස් පටි අල්ලගෙන යන්න ඕනේ. අල්ලගෙන ගිහිල්ලා අපි හරියටම අනිත් පැත්තට නවලා ඒක මහගෙන යන්න ඕන. එතකොට අපේ මැහුම් කිසි එකක් පේන්නේ නැහැ. ගොඩක්ම නීට්. හරිම පිළිවෙලයි මේ විදිහට තිබ්බහම. බෑග් එකේ අඩිය කොටසටත් මේ විදිහටම බයිස් පටි අල්ල ගන්න. මේ විදිහට හැඩයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මෙහෙම පයිපින් කරගත්තාම ගොඩක්ම හොඳයි. ඕන දැන් අපි බෑග් එකේ අඩිය කොටසත් පයිපින් කරගත්තා. ඒ වගේම බෑග් එකේ කට කොටසත් ඒ විදිහටම මුළු බෑග් එකම අපි මේ විදිහට පයිපින් කරගන්න ඕනේ. අපේ කිසිම මෝට්ටුවක් පේන්නේ නැහැ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට තියෙන්නේ දෙපැත්ත සම්පූර්ණයෙන්ම අපි අර ඩොට් කොටසත් එක්කම මූට්ටු කරගන්න දෙපැත්ත මහ ගන්න ඕනේ. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ අපි බෑග් එකේ පටිය කොටස හදාගන්න. අපි දැන් පටිය කොටස හදාගමු. අඟල් 3ක් පළල අඟල් 29ක් දිග Tamanට කැමති විදිහට දිග වෙනස් කරගන්න පුළුවන්. පටියේ දිග කොට නම් කොටට දිගට නම් දිගට එහෙම දාගන්න පුළුවන්. මම පටිය කොටසට පැඩින් ගත්තේ අඟල් භාග පැඩින් ෂීට් වලින් තමයි ගත්තේ. Taman කැමති දිගකට පටි කොටස් දෙකක් ගන්න. ඩොට් රෙද්දෙන් පටියට ලස්සන වෙයි කියලා හිතලා මම ඩොට් රෙද්දෙන් ගත්ත පටි දෙකට. ඉතින් ඔයාලට කැමති විදිහකට අරගන්න. පැඩින් කොටස අඟල් 1ක් පළලට ගත්තා. දෙපැත්තෙන් අඟල් භාගය ඇතුළට නමලා අඟල් 1යි කාලක් වෙන තරමට පටිය මහතට තියාගෙන මහගෙන යමු. මෙන්න මේ විදිහට තියලා මහගෙන යමු. අපිට දැන් මේ උඩ තියෙන ඒ කොනේ කොටස මෙන්න මේ විදිහට ඇතුළට නමලා ඒ ටික මහගෙන යන්න ඕනේ. මම මේ බෑග් එකට ෂිපර් එකක් දාන්නේ නැහැ. මම ෂිපර් එකක් දාලා මහන බෑග් එකක් ඔයාලට ඉදිරියේදී වීඩියෝ එකකින් අරගෙන එන්නම්. පටි දෙකම මේ විදිහට මහගන්න. පටි දෙකට ඩොට් රෙද්ද වෙනුවට අපිට අමු රෙද්දෙන්ම මේ පටි දෙක සකසා ගන්න පුළුවන්. මේ විදිහට අපි පටි දෙක මහලා ඉවර කරගත්තා. මේ බෑග් එකට පටිය අල්ලගන්නේ අපි එළිය පැත්තෙන්. ඇතුල් පැත්තෙන් අල්ලගන්නේ නැහැ. පටිය පේන තමයි අල්ලන්න හදන්නේ. අඟල් 1ක කොටසක් ඇතුළට වෙන්න නමලා පටිය බෑග් එකට අල්ලගන්න ඕන. මෙන්න මේ විදිහට.
පටි දෙක අල්ලගන්න කලින් අපි හරියටම පටි දෙක අල්ලගන්න ඕන තැන පොඩි මාක් එකක් දාගමු. අඟල් එකක් මුල්ලේ කොනේ සිට අඟල් එකක් තියලා අපි මාක් කරගෙන පටිය කොටු හැඩයට අල්ලගෙන යමු. මේ විදිහට දෙපැත්තෙම පටි දෙක අපි මහලා ඉවර කරගනිමු. ගොඩක් දුරට මේ බෑග් එකේ වැඩ දැන් අවසන් වෙගෙන ඉන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට ගොඩාක් පැහැදිලි වෙන්න ඇති කියලා. මේ බෑග් එක වහන zipper එකක් දාන්න නැති නිසා බෑග් එක වහගන්න පොඩි බටන් එකක් අල්ලගෙන ලූප් එකක් ටිකක් දිගට අරගෙන මහ ගන්න ඕනේ. බෑග් එක වහන්න අරින්න හදාගන්න ලේසියෙන්ම පුළුවන්. එතකොට බටන් එක අල්ලගෙන මෙන්න මේ විදිහට අඟල් එකමාරක් විතර පාතින් බටන් එක අල්ලගෙන ලූප් එකක් මෙන්න මේ විදිහට මම දන්නවා ඔයගොල්ලෝ ලූප් එක මහ ගන්න දන්නවා කියලා. ලූප් එකක් මෙන්න මේ විදිහට අනිත් පැත්ත පිටිපස්ස කොටසින් ඒ අඟල් එකමාරක් විතර තියාගෙන හිර වෙන්න මේ විදිහට බෑග් එක මහලා අවසන් කරගන්න පුළුවන්. මේ තියෙන අපි දැන් මහගත්ත බෑග් එක. ලස්සනයි නේද? ඔයාලත් මහලා බලන්න. මේ බෑග් එක වගේම මේ තියෙන්නේ ඒ බ්ලොක් එකෙන්ම කපාගත්ත තැඹිලි පාටින් මහගත්ත බෑග් එක. මේ බෑග් එකට මම ලී හැන්ඩල් එකක් දාගන්නවා. ඔයාලටත් අදහසක් ගන්න පුළුවන්. ප්ලාස්ටික් හැන්ඩල් ගන්න තියෙනවා වෙළඳ පොලේ. කැමති නම් ඒ වගේ එකක් බෑග් එකට දාගන්න. ලස්සන කරගන්න. මේ වගේ ලූප් එකක් දාගෙන හැන්ඩල් එක අල්ලගන්න. ඔයාලා කැමති විදිහට ලස්සන කරගන්න. ඔයාලා මම දාන වීඩියෝ වලට කැමති නම් VP Dream Passion මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. Goodbye.